මං කියන්නේ මේ පන්සල් වලටම ගිහිල්ලා අතාරින්න කියලා බත් තියෙන තැනටම කොස් කියලා. ඔක ලැබපුවාම දරුවෙකුට මාසෙකට සැරයක් කොපි පොතක් අරන් දෙන්න. පින්නදින අපේ උතුරු පැත්තේ ඔය යාපනයේ මඩ කලපුව පැත්තේ ඉස්කෝල තියෙනවා. පින්නදින බොණ්ඩ වතුර ටිකක් නැහැ. ඔය වැලිකන්ද පොළොන්නරුව සෙවණ පිටිය මනම් පිටිය උතුරේ මඩ කලපුව ඔය පල්ලහැට එනකොට ඕනතර වැසිකිළියට වතුර ටික නැහැ. කඳුකරේ පාසල් තියෙනවා. ඉස්කෝලේට කළු ලෑලි තාම තියෙන්නේ බෝඩ් එකක් නේ. සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේ එන්නේ පොත් නෑලු. සමහර ළමයි කවදාවත් අර අපි කියන්නේ අර සුවඳ සබන් කියලා දැකලවත් නෑ පින්නතුනේ. අයිස්ක්‍රීම් එකක් කාපු නැති දරුවෝ ඉන්නවා. දලදා වැඳපු නැති අම්මලා තාත්තලා ඉන්නවා. මම මේ ලංකාවේ දානපතීන්ට ආරාධනා කරන්න පාසල් දරුවෝ වෙනුවෙන් ලොකු වැඩක් කරන්න. ඒවට යන්න නලලින්ද ගහලා වතුර ටික දෙන්න. ඕන තරම් ගම්වල අම්මලා ඉන්න. පින්නතුනේ හයිවේ ගෙවත් තව ගියපු නැති කට්ටිය ඉන්න. මේ මිනිස්සුන්ට රට ලෝකෙ පෙන්නන්න ජාති ආගම් බෙහෙදකින් තොරව සමහර දරුවෝ ඉන්නවා. අදටත් මන් දැකලා තියෙනවා පුටුවක් අර විකට් එකට තියාගෙන බෝල ගහනවා. මේ බැට් එකක් ඉස්කෝල එක නෑ, ස්ටම්ප් එකක් ඉස්කෝල එක නෑ. කණු දෙකට ලණු දෙක ඇදලා වොලිබෝල් ගහනවා. අර දැලක් නෑ එලා ගන්න. ජීවිතේ පුළුවන් තරමින් අනේකගේ සමෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. ඉඩක් ලැබුණොත් ශාසනය වෙනුණොත් යමක් කරන්න.